මේ ඉන්නේ පද්මජීව ගණේපොළ කියන නාලන්දා ශිෂ්‍යයා නාලන්දා විද්‍යාගාරය ඇතුලේ තමන්ගේ සහෝදරයාත් එක්ක පර්යේෂණය කරන අවස්ථාවක්. ඒ කාලේ 50 දශකයේ නාලන්දාවේ විද්‍යාවතින් පෙරලියක් කරපු විද්‍යාව ලෝකෙට ගෙනියන්න විද්‍යාව ජාතික මට්ටමින් කතා බහට ලක් කරන්න මුල් වෙච්ච නාලන්ද ශිෂ්‍යයෙක්. ඒ කාලේ නාලන්දේ රොකට් එකක් පවා යවපු 1959 පෙබරවාරි 9 වෙනිදා රොකට් එකක් පවා යවන්න මුල් වෙච්ච නාලන්ද ශිෂ්‍යයා තමයි මේ විද්‍යාගාරේ ඉන්නේ. ඒ කාලේ කොළඹ විශ්වවිද්‍යාලයේ තිබ්බ විද්‍යා ප්‍රදර්ශනයේට නාලන්දෙන් බෝනික්ෙක් රෝබෝ බෝනික්ෙක් පවා යවපු සිද්ධියක් ඒ කාලේ පත්තරවල පළයලා තියෙනවා. නාලන්ද විද්‍යාලයේ ක්‍රිකට් වලින් ජනප්‍රිය වුණාට විද්‍යාවතින් ජනප්‍රිය කරන්න සිංහලෙන් විද්‍යාවතින් ජනප්‍රිය කරන්න බොහොම මූලික වෙච්ච ශිෂ්‍යයෙක් තමයි පද්මජීව ගණේපොළ කියන්නේ. මේ පද්මජීව ගණේපොළ ශිෂ්‍යයා නාලන්දාවේ විද්‍යා සංගම් සභාපතිවරයා විදිහට ඉන්නකොට ගත්ත සමෝචාරූපය මේකේ දයාබේසේකර කියන නාලන්දා ආදි ශිෂ්‍යයෙක් ඉන්නවා. මම හිතන්නේ ඒ කාලේ මේ පහලින් තියෙන්නේ පද්මජීව ගණේපොළ ඒ කාලේ මුල් වෙච්ච නාලන්දෙන් ගහපු කලාප කිහිපයක්ම එලි දක්වපු විදුහඬ කියන ජනප්‍රිය සංකලාව මේ විදිහට ගත්තම මම හිතන්නේ නාලන්දේ විද්‍යාවතින් අපි ක්‍රිකට් අතින් කොච්චර ජනප්‍රිය වුණත් විද්‍යාවතින් නාලන්දේ ඉහළටම ගෙනියන්න සාක්ෂි දරපු ශිෂ්‍යයෙක් තමයි ඒ කාලේ පද්මජීව ගණේපොළ කියන්නේ. විද්‍යාව සහ නාලන්දාව කියන්නේ අතිශයින්ම බැඳුණු විෂයන් දෙකක්. මම හිතන්නේ ඒ අද්විතීයකම ලෝකෙට ගෙනියන්න මුල් වෙච්ච ශිෂ්‍යයෙක් තමයි පද්මජීව ගණේපොළ කියන්නේ. මම හිතන්නේ ඔහු මේ වෙලාවේ සිහි කරන්න ඕනේ අපි අතිශය දුර්ලභ අද්විතීය නාලන්දා ශිෂ්‍යයෙක් විදිහට.